නකල්ස් කඳුපන්තිය මැද ඝන වනාන්තරයෙන් වැසුණු නිම්නයක ශ්‍රී ලංකාවේ තවත් එක් අපූර්ව විස්මිත නිර්මාණයක් සැඟවී තියෙනවා. ඒ තමයි සේරඇල්ල. මාතලේ දිස්ත්‍රික්කයේ පොතටවෙල ගම්මානයේ පිහිටි මේ දිය ඇල්ල වෙත යන ගමන අපූර්ව අත්දැකීමක්. මාතලේ නගරයේ ඉඳන් රිවර්ස්ටන් සහ පිටවල පතන වැනි සුන්දර ඉසව් පසු කරමින් කිලෝමීටර් 45ක පමණ දුරක් මෙහි එන්නට ඔබට සිදු වෙනවා. පුවක් පිටියේ පොතටවෙල පාරට ආවට පස්සේ මේ සොඳුරු පාරාදීසිය දැකපලා ගන්න වනාන්තරයේ දෙසට මීටර් 250ක් පමණ පහළට ගමන් කරන්නට ඔබට සිද්ධ වෙනවා. මේ සේරඇල්ලේ තියෙන විශේෂ සහ ආකර්ෂණීයම අංගය වෙන්නේ ඇද හැලෙන දියදහරට කෙලින්ම පිටුපසින් පිහිටි ස්වභාවික ගල් ගුහාවයි. මේ ඔබට පේන්නේ ඒ ස්වභාවික ගල් ගුහාව. මේ ඇති ගල් පර්වතයේ මතින් පඩි පෙළක් සකස් කර ඇති නිසා ඔබට ඉතා පහසුවෙන් මේ සිසිල් වියලි ගුහාව ඇතුළට ගමන් කරන්න පුළුවන්. ඒ ඇතුළේ සිට හෝගා ඇද හැලෙන දිය තීරය අතරින් පිටත ලෝකයේ දෙස බැලීම වෙනත් කිසිම තැනකදී විඳින්නට නොලැබෙන සැබෑම විස්මිත අත්දැකීමක්. ඔබ මේ දකින්නේ ඒ සුවිශේෂී අත්දැකීම. මීටර් 10ක් පමණ උස මේ දිය ඇල්ල පුලුල් ගල් පර්වතයේ මතින් සිරස් අතට සමාන්තර දිය ධාරාවල් දෙකක් ලෙසින් පහතට කඩා හැලෙන්නේ net පිනවන දසුණක් මවමින්. කවුඩු ගම්මන කන්දෙන් ඇරඹෙන කිතුල් ඇල සහ හුණු මණ්ඩල ගඟ එක්වීමෙන් තමයි මේ ජල කඳ නිර්මාණය වෙන්නේ. මේ දිය ධාරාවල් පුවක් පිටියේ ගඟට එකතු වෙලා හරියටම දිය ඇල්ල නිර්මාණය වෙන ස්ථානයේදීම තෙල්ගම ඔයට එකතු වෙනවා. සේරඇල්ල අවුරුද්ද පුරාම එක දිගට ජලය ගලාගෙන ගියත් නොවැම්බර් සහ මාර්තු අතර කාලයේ තියෙන ඊසාදික මෝසම් වැසි කාලෙට මහා ජල කඳක් බවට පත් වෙලා මේකේ උපරිම සුන්දරත්වය සහ ප්‍රතාපවත් බව විහිදෙනවා. නමුත් මේ කාලයට මේකේ වතුර ඊතරම් ප්‍රමාණයක් නැතත් ඔබට පේනවා ඇති මේ වෙලාවෙත් විශාල ජල ප්‍රමාණයක් පැමිණෙනවා මේ මෝසම් කාලේ නොවුනත්. ඒ වගේ ඒ හින්දාම ඔබට පේනවා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දෛනිකව මේ ඇල්ල නැරඹීම සඳහා පැමිණෙනවා. මේ සඳහා පැමිණෙන මාර්ගය ටිකක් දුෂ්කර වුවත් මෙහි ඇති සුන්දරත්වය විඳගන්න විශාල පිරිසක් පැමිණෙනවා. මේ දිය ඇල්ල නරඹන්න එනකොට ඔබට ටිකට් පතක් මිලදී ගන්න සිද්ධ වෙනවා. ලග්ගල ප්‍රාදේශීය සභාවෙන් තමයි ඒ ටිකට් පත නිකුත් කරන්නේ. ප්‍රධාන මාර්ගයේ වාහන නවත්වා තැබීමේ පහසුකම් තියෙනවා. එතනම තමයි කාර්යාලයක් තියෙන්නේ. මේ කාර්යාලයෙන් ටිකට් පතක් මිලදී අරගෙන ඔබට මේ ඇල්ල නැරඹීමට එන්න පුළුවන්. සේරඇල්ල කියන්නේ සෝබාදහම අපට දුන්න අමිල දායාදය. සංචාරකයන් විදිහට මේ පරිසර පද්ධතිය රැක ගැනීම ඔබ සමගි සාමූහික වගකීම. ඔබ මේ දකින සුන්දරත්වය විඳින්න. නමුත් ඔබ ගෙන යන කිසිවක් එහි දමා එන්න එපා. කසල බැහැර නොකර වටපිටාව විනාශ නොකර මේ සුන්දරත්වය මතු පරපුරට ආරක්ෂා කර ගැනීමට අපි හැමෝම එකතු වෙමු.